352 ලැප් එකක් තියෙනවා නෝ පවර් කේස් එකක් මේ බාඩ් සප්ලයි එක මේ මම මෙතනට පවර් දෙමු ඇම්පියර් එක මෙච්චරයි පවර් බටන් එවුවට කිසිම හාවක් හුවක් නැහැ මිලි ඇම්පියර් 29යි මෙතන මේ ලයිට් එක පත් වෙනවා මේ මම චාර්ජර් එක ගැලෙව්වා ඔන්න නැවත ගැහුවා ආෆ්ටර් පවර් බටන් තමයි මේක පත් වෙන්නේ නමුත් රීඩින් එක මිලි ඇම්පියර් 29යි ගාලා බලමු කොහොම හරි කොට දාමු මේක ගලව ගත්තා මේ මේකේ ගැටලුව තිබ්බේ මොකක්ද දන්නවද දැන් මම ඉස්සෙල්ලා පෙන්නන්නකෝ දැන් මේකට පවර් දීලා ඔන්න බලන්නකෝ මේ දැන් ලැප් එක වැඩ කරනවා නෙමෙයි මිලි ඇම්පියර් 521ක් යනවා මේ ෆෑන් කරගෙනවා එතකොට දැන් ලැප් එක වැඩ කරනවා මම දැන් කියන්නම් මොකද්ද කරේ කියලා මේකේ මේ මෙන්න මෙතන MOSFET එකක් එනවා මේ තියෙන ගලොප් MOSFET එක n channel එකක් මේක ඇවිල්ලා මේ මම පෙන්නන්නකෝ මේ ඩයග්‍රෑම් එකෙන් ඔයාලට පේනවා මේ 3 volt always එක අනිත් පැත්තට 3 volt PCH කියලා මේ MOSFET එකකින් පන්නනවා මේ MOSFET එක ෆේල් වෙලා මේක ෆේල් වුණේ හින්දා මොකද උනේ මේ PCH එකට ඕන කරන 3.3 එක ගියේ නැහැ ඒ නිසා ලැප් එක පව් ඔන්නුන්නේ නැහැ ඉතින් මේ මම මෙතනදි කරේ ඇත්තටම මේ ඔයාලට පේනවද JP2 කියලා උඩ ජම්පර් පෑඩ් එකක් තියෙනවා මම MOSFET එක ගාලා ජම්පර් පෑඩ් එක ෂෝට් කරා මේ ඒකේ මේ කරලා තියෙන වැඩේ ඒ වැඩේ කරලා පස්සේ ලැප් එක ඔන් වෙනවා නමුත් මේක අපි සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙකුට දෙනකොට මේ කන්ඩිෂන් එකෙන් දෙන්නේ නැහැ මෙහෙම අටවලා දෙන්නේ නැහැ මේ වැඩේ ලස්සනට වෙන්න ඕනේ ඔරිජිනල් විදිහටම මොකද අපි මේකට charge එකක් ගන්නවනේ කස්ටමර් කියන්නේ අපි මේක සමහර කස්ටමර්ස්ලා ඉන්නවා කුණු කොල්ලට හදා දෙන්න කියලා හැම කස්ටමර් කෙනෙක් නෙමෙයි මෙයා මට වැඩි ලස්සනට ඕනේ කරන කස්ටමර් කෙනෙක් ඒ නිසා අපි වැඩි ලස්සනට කරන්න ඕනේ බලමු මේ දැන් මම මේ ජම්පර් පෑඩ් එක ඉවත් කරලා මේකට බ්‍රෑන්ඩ් නිව් MOSFET එකක් මාරු කරනවා කොහොමද මාරු කරන්න කියලා බලමු මේකේ මේ මම මේක මේ ජම්පර් පෑඩ් එක අහක් කරනවා අහක් කරලා ඔරිජිනල් විදිහටම මේ බ්‍රෑන්ඩ් නිව් MOSFET එකක් මාරු කරනවා මේ දැන් ඉතින් ඇත්තටම මේක මේ දැන් කස්ටමර්ස්ලා ගොඩක් වෙලාවට ඔය ප්‍රයිස් තැන් වල වෙනස් වෙනවනේ. ඕක අහනවා මම ඒකට උත්තරයක් දෙන්නම්. දැන් ඉතින් හිතන්නකෝ මේ වගේ ජම්පර් පෑඩ් එකක් දැම්මම පස්සේ ලැප් එක ඔන් වෙනවනේ කිසිම අවුලක් නැතුව. නමුත් මේක දෙන්න පුළුවන්. මෙහෙම දුන්නාම වෙන්නේ මොකක්ද දන්නවද? මේ ටික දවසක් ගියාට පස්සේ ආය ලැප් එක නෝපව වෙනවා. ඊළඟ පාර ආවට පස්සේ මේක කෙලින්ම ගිහින් තියෙන PCH එක. එතකොට මේ ලැප් එක ආය හදන්න බෑ. බෝඩ් එකක් දාන්න ඕන. ඕක තමයි ප්‍රශ්නේ. මේ දැන් මේ විදිහට හදුවට පස්සේ කිසිම අවුලක් නැහැ මේක ඔරිජිනල් විදිහට හදන්න ඕනේ. ඒතකොට අපිට ওই MOSFET එකේ ගාන ඒක ඩිලිවරි charges ඒ ටික අපිට ගෙවන්න වෙනවා. ඒකයි cost එක වැඩි වෙන්නේ. ඒකයි ඔය තැන් වල price වෙනස් වෙන්නේ. මම ඔය price compare කර කර අඩු price වගේ යන අයට කියන්නේ රුපියල් 1000 2000 වෙනස බලලා දෙනවනේ. ඔය ලැප් හදන්න විදි තියෙනවා. එක එක විදි වලට හදන්න පුළුවන්. අටවලා හදන්න පුළුවන්. ඔරිජිනල් විදිහට හදන්න පුළුවන්. මම මේ කතාව නිකන් කිව්වේ. මේ දැන් මේකට ඊටකට මට මේකට use MOSFET එකක් දාන්නත් පුළුවන් දැන් මම ගාව brand new නැත්තම් මම use තමයි දාන්නේ කොහොමද දැන් brand new තියෙන නිසා brand new දානවා මේ දැන් අපි use එකක් දැම්මොත් හිතන්නකෝ මේ board එක 2012 ඉඳන් 2025 විතර නිකන් වැඩ කරපු board එකක් කියලා එතකොට ඒක අවුරුදු 12 22 අවුරුදු 13ක් විතර දුව board යන්නේ එතකොට MOSFET එකත් අවුරුදු 13ක් දුවලා තියෙනවා එතකොට ඒක දැම්මම පස්සේ ඇත්තට මේකේ ලයිෆ් ටයිම් එකෙන් ලොකු ප්‍රමාණයක් ඉවර වෙලා තියෙනවා. එතකොට ආයෙ ඒක ෆේල් වෙනවා ටික කාලෙකින්. ඒකයි අර යූස් පාර්ට් එකක් දාපම තියෙන අවුල. අපිට බ්‍රෑන්ඩ් නිව් එකක් දාපම මේක බ්‍රෑන්ඩ් නිව්නේ. එතකොට අවුලක් නැහැ. ඒක කාලයක් දුවන්න පුළුවන්. එහෙම කේස් එකක් තියෙනවා. ඉතින් සමහර ඒවා බ්‍රෑන්ඩ් නිව් වලට වඩා යූස් ඒවා හොද වෙලා අවුලුත් තියෙනවා. IC වල එහෙම. කොහොම වුණත් මම බ්‍රෑන්ඩ් නිව් දාන්න උත්සාහ කරේ මේ කස්ටමර්ට මේකට වියදම් කරන මුදලට ප්‍රිම සාධාරණයක් වෙන්න සහ වැඩි කාලයක් මේක දුවා ගන්න පුළුවන් වෙන්න. මම මේ 44.6 n channel MOSFET එක දාන්නේ මේක මේ තිබුණ එකේ ලෙඩෙත් මම කියන්නම් ඒකේ ගේට් එකට වෝල්ටේජ් එක ආවේ 1 ගාණක් සාමාන්‍යයෙන් n channel වල දැන් මේක එක පැත්තට 3.3 නේ එන්නේ අනිත් පැත්තට 3.3 පයින්න ඕනේ ඒතකොට 3ට වඩා වැඩි වෝල්ටේජ් එකක් එන්න ඕනි ගේට් එකට 1 ගාණ ආවා ඉතින් ඒක එන්නේ බෝඩ් එකේ උලක් ඉඳ වෙන්න පුළුවන් නේ කෙසේ වෙතත් තිබුණ මේ පෙට් එක ගැලවුවට පස්සේ ගේට් එකට වෝල්ටේජ් එක වැඩි වුණා 3 ගාණට වඩා මට මතක නැහැ 9 ගාණක්ද 7 ගාණක් දාවා මේ එතකොට පෙට් එකනේ අවුල් වෙන්න ඕනේ දාලා බලමු හරි නොගියොත් බලමු ඇයි කියලා මේක හරියයි අනිවාර්යෙන්ම හරියයි මම හොට් ගන් එකත් මේ දැන් ගොඩක් සෙල්සියස් එක ගන්න අඩු කරලා තියෙනවා ඒකට හේතුව මේ බෝඩ් එක අවුරුදු මේක 14ක් විතර පරණ එකක් එතකොට මේ
ඕකේ ඇතුලේ තියෙන ලේයර් ක්‍රැක් වෙන්න පුළුවන් හීට් එකට. ඒකයි හීට් එක පුළුවන් තරම් අඩුවෙන් පාස් කරන්න try කරන්නේ. හරියට පෑහුන්නේ නැත්නම් මම බවුත් එකෙන් මේකේ පින් ටික අල්ලනවා. හරි පෑස් වෙලා තියෙන්නේ. දැන් මේක අපි මේ වටේ පින් ටික බවුත් එකෙන් හදාගමු. දැන් අර අපි දාපු ප්ලග්ස් පාරවල් රත් වුණාට පස්සේ වෙන්න මේ වගේ ඉටි එක වගේ මේ බෝඩ් එක වටේට ඇලිලා තියෙනවා. ඒක හරි කැතයි. අපි ඉතින් මේකට කෙමිකල් දාලා කෙමිකල් කියන්නේ මහා කෙමිකල් එකක් නෙමෙයි තිනර හොදයි. දාලා මේ හොදට ක්ලීන් කරගන්න. මම නම් තිනර නෙමෙයි යූස් කරන්නේ අර PCB ක්ලීනර්ස් කියලා එනවා වෙනම මේ PCB ක්ලීන් කරන එකක්. ඒක පොඩ්ඩක් මිල වැඩි තිනර එකත් අවුලක් නැහැ. මේක දාලා මේ විදිහට මේ හොදට ක්ලීන් කරගත්තට පස්සේ අර ෆ්ලක්ස් එක යනවා සේදිලා. එතකොට රිපෙයාර් එකක් කරා කියලා හොයන්නවත් බෑ. ඒක වැඩේ පිරිසිදුයි. මේ තැන් වල ඒක අර ෆ්ලක්ස් එක ගලලා යනවා අප්පා කොච්චර කරත් මේ වටේට ගලලා යනවා. අර අවශ්‍ය ගානට විතරක් දාගත්තාම ෂේප්. නමුත් මගේ ගාව තියෙන ෆ්ලක්ස් එක මේ පැත්තේ ගෑවිලා ගාද්දි. ටික ඔක්කොම අපි ක්ලීන් කරගමු. දැන් වැඩේ හරි. රයිට්. එතකොට අපේ රිපෙයාර් එක ඉවරයි. දැන් මට පොඩි කතාවක් කියන්නම්. බලන්නකෝ මේ බෝඩ් එක මේ 2012 9/14 තමයි මේක මේ මැනුෆැක්චර් කරලා තියෙන්නේ. මේ යන්නේ 2026. එතකොට 2012 ඉඳන් 2026ට යනකොට අවුරුදු 14ක්. මේ එතකොට අවුරුදු 14ක් පරණ බෝඩ් එකක්. මේ බෝඩ් එකේ කාලයාගේ හැවෑමෙන් මෙන්න මෙතන ෆෝල්ට් එකක් එනවා. අපි මේ කම්පොනන්ට් එක බ්‍රෑන්ඩ් නිව් දැම්මත් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ IC මේ අනිත් MOSFET කැපැසිටර්ස් මේ සියලු කම්පොනන්ට් අවුරුදු 14ක් පරණ ඒවා. එතකොට අපි මේ හදන්නේ අවුරුදු 14ක් පරණ ලැප් එකක්. අපි ඒක මේ තේරුම් ගන්න ඕනි. මම කියන්නේ පරණේව හදන්න එපා කියන එක. මේ එහෙම හදලා දුවන්න පුළුවන් එහෙම ගැටලුවක් නෑ. නමුත් අපි හදන්නේ අවුරුදු 14ක් පරණ ලැප් එකක්. මේක බ්‍රෑන්ඩ් නිව් දැම්මම අනිත් කම්පොනන්ට් ඔක්කොම අවුරුදු 14ක් පරණයි. මම මේ කතාව නිකන් කිව්වේ. දැන් අපිට තියෙන ලැප් එකේ මේ ඩිස්ප්ලේ බලන්න ඔක්කොම කලින් ආය පාරක් පවර් දීලා බලමු මේ ලැප් එක ඔන් වෙනවද කියලා. සප්ලයි එක බලන්න. ඔන්න පවර් බටන් එක එපුවා. රයිට් මිලිඇම්පියර් 500 ගණන් යනවා. ඉස්සෙල්ලා ගල් වෙලානේ තිබුණේ. PCH එකට පවර් යනවනේ. ඒකයි මේ විදිහට ඔන් වෙන්නේ. දැන් ලැප් එකේ ඩිස්ප්ලේ නැවත කියලා බලමු අපි. බලමු පවර් දීලා ඩිස්ප්ලේද කියලා. පවර් දුන්නා මම මේ Wi-Fi රිබන් ගහන්න නැහැ. රෙද් වල මට වැඩක් නැහැ. පවර් බටන් එක එපුවා. ඇම්පියර් එක හොදයි. ඩිස්ප්ලේ આવොත් මටත් බුදියා ගත්තා. ඉතින් රෑ 12:00යි. වැඩේ හරි එහෙනම් මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම හරි දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් එහෙම දාන්න මේ මොකද්ද මම අර කිව්වේ මේක අවුරුදු 14ක් පරණ ලැප් එකක් කියලා. මේ පරණ ලැප් කියලා හදන්න අරන් එන්න නැතුව ඉන්න එපා. මොකද අපිටත් කීයක් හරි හොයාගන්න හම්බෙන්නේ ඔය හැදුවොත් නේ. ඒ හින්දා හදන්න කොච්චර පරණ වුණත් අවුලක් නැහැ. අපි ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.